දැනට මම ලක්ෂයයි කහමාරයි අතර වගේ ඉන්කම් එකක් ගන්න. පුංචි පළතුරකට පුළුවන් වුණා මුළු ලයිෆ් එකම චේන්ජ් කරන්න. රිස්ක් එකක් ගන්න බයයි. ඇත්තටම මමත් කැම්පස් ගියේ ජොබ් එකක් කරන්න හිතාගෙන. හැබැයි මම ඩිපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරගන්න තැන ඉඳන් මොකද විශ්වවිද්‍යාලය චපුර කැම්පස් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩිපාර්ට්මන්ට් එක මට ඕන එඩියුකේටඩ් බිස්නස් විමන් කෙනෙක් වෙන්න. කොවිඩ් කාලේ ආවා. ඒ කාලේ තමයි මම බිස්නස් එක පටන් ගත්තේ. එතකොට කැම්පස් ඒ කියන්නේ 3rd year ඉද්දි ඔන්ලයින් ලෙක්චර්ස් තිබුණේ. ඉතින් අපේ අම්මට කොලෙස්ටරෝල් තිබුණා. එතකොට මම ඒකට සොලියුෂන් එකක් හෙව්වා. ඒ කියන්නේ ක්ලිනික්ස් යන්න බෑ. ඒ කාලේ ඒ වගේ ප්‍රශ්න තිබුණානේ. ඊට පස්සේ ඒකට ඇත්තටම නැචරල් සොලියුෂන් එකක් තමයි අපි හෙව්වේ. එතකොට ගොඩක් දේවල් try කරා. අවසානයේට කරපිංචා කියන දේ හම්බුණා. මම අනුරාධපුරේ ඉන්නේ. එතකොට අපේ පැත්තේ බහුලව වැවෙන දෙයක් තමයි කරපිංචා කියන්නේ. ඕන තරම් කරපිංචා තියෙනවා. ඕනේ තරම් තියෙනවා. ඉතින් අපි ඒක try කරා. එතකොට මගෙත් කොණ්ඩේ යන ප්‍රශ්නේ ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් කොවිඩ් කාලේ ගෙදර ඉද්දි පොඩ්ඩක් මහත් වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නත් තිබ්බා. ඔය ඔක්කොටම තමයි සොලියුෂන් එකක් හෙව්වේ. ඊට පස්සේ කරපිංචා කියන දේෙන් තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඉස්සල්ලාම හැදුවේ කරපිංචා පවුඩර් එක. අද මොනවද හදන්නේ දැන් වෙන? දැන් මගේ තියෙනවා කරපිංචා කොලෙන් පටන් ගත්ත ගමන ෆෘට්ස් පවුඩර්ස් තියෙනවා. වෙජිටබල් ඩ්‍රයි කරනවා. එතකොට අපේ හර්බල් හෙයාර් ඔයිල් එකක් තියෙනවා. ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක් විදිහට තියෙනවා කොළ කැඳ පවුඩර් එකක්. ඒ කියන්නේ අපි මේකට කොළ විතරක් නෙවෙයි සම්පූර්ණ කොළ කැඳ මිශ්‍රණයම හදලා තමයි අපි තියෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේ. හරි. දැන් කොහොමද සාමාන්‍ය මාසික ආදායම කොච්චරක් හම්බ වෙනවද? මාසික ආදායම දැන් මම ෆුල් ටයිම් බිස්නස් එක කරන්න පටන්ගෙන මාස දෙකක් විතර. ඒ කියන්නේ මගේ ජොබ් එකෙන් අයින් වෙලා දැනට මම ලක්ෂයයි කහමාරයි අතර වගේ ඉන්කම් එකක් ගන්නවා. ඒක මාසෙන් මාසෙට ඩිපෙන්ඩ් වෙනවා. ඔබ හොඳයිනේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම මම සතුටු වෙන කියන්නේ මම ජොබ් එකෙන් earn කරේ ඊට වඩා අඩු මුදලක්. ඉතින් ඒ නිසා සතුටුයි මට මගේ අවසාන කරපිංචා වලින් පටන් ගත්ත බිස්නස් එකෙන් තමයි මම අද තැනක ඉන්නවා නම් ඉන්නේ. කරපිංචා වලට කොයිතරම් ස්තුති කරන්න ඕනේද? ඒ කියන්නේ කරපිංචා සහ බෙලි කරපිංචකෙන් පටන් ගත්තට මට ගොඩක්ම මට ඔඩර්ස් ආවේ සහ මම ෆේමස් වුණේ බෙලි ප්‍රොඩක්ට් එකට. ඉතින් ඇත්තටම පුංචි පළතුරකට පුළුවන් වුණා මුළු ලයිෆ් එකම චේන්ජ් කරන්න. මොනවද ජීවිතේ ටාගට්ස්? ටාගට්ස් කියන්නේ ඇත්තටම මම ආසයි ඒ කියන්නේ මගේ නමින් ඒ කියන්නේ මම නිසා මගේ කච්චි කියන බ්‍රෑන්ඩ් එක නිසා පවුල් කිහිපයක් ජීවත් වෙනවා නම් ඉතින් ලහිරුට කියන්න අපි ස්ටාර්ට්අප්ස් වලින් ලබා දෙන අවස්ථාව ඉතින් හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා ඔස්සේ තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් අද සජානායක කතාව අපි කියන්නේ ඉතින් අනිත් අයටත් මේ අවස්ථාව හම්බ වෙනවා. යන්න අපේ සෝෂල් මීඩියා වලට Facebook, TikTok, Instagram වලට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මට ලංකාවේ ස්ටාර්ට්අප් කරන කෙනෙක් නම් ඔයාටත් මේ අවස්ථාව හම්බ වෙනවා. දැන් මොනවද ඔයාගේ ජීවිතේ ලොකුම ටාගට් එක මොකද? ලොකුම ටාගට් එක කිව්වොත් ඇත්තටම මට ඕන එඩියුකේටඩ් බිස්නස් විමන් කෙනෙක් වෙන්න. ඉතින් ඒක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක. ඒත් එක්ක යන ගමනේදී තමයි මට ඕන අර දුෂ්කරයි කියන පළාතක පුංචිම ඒකෙත් ඈතම තියෙන ගමක බිහිවෙච්ච කච්චි කියන බ්‍රෑන්ඩ් එක නිසා මගේ ගම දියුණු වෙනවා බලන්න. මම නිසා පවුල් කිහිපයක් ජීවත් වෙනවා බලන්න. අනිත් එක ලොකුම දේ මගේ අම්මයි තාත්තයි මම නිසා නිහතමානීව සතුට වෙනවා බලන්න මං හරි ආසයි. අද උනට කී දෙනෙක් ඔයාලඟ වැඩ කරනවද? මගේ ළඟ දැනට ගෙදර මමයි අම්මයි අරුණම එක්කෙනෙක් ඉන්නවා. ඉතින් මට ඕන ඇත්තරම ගමේ රැකියා විරහිත ගොඩක් අය ඉන්නවා. රට යන අය ගොඩක් ඉන්නවා. පුංචි දරුවෝ දාලා යනවා. ඉතින් මට ඕන ඒක නවත්තලා දෙයක් දෙන්න මගේ බ්‍රෑන්ඩ් එක තුලින්. ඉතින් ඒක තමයි මම බලාපොරොත්තු වෙන ලොකුම දේ. හරි. දැන් ඔයාට හිතෙච්ච දේ ඇයි ඔයාගේ වයසේ අනිත් තරුණයන්ට හිතෙන්නේ නැත්තේ කියලා ඔයාට හිතෙන්නේ මොකක්ද හිතෙන්නේ? එයාලා චේන්ජ් වෙන්න බයයි. චේන්ජ් වෙන්න බයයි? රිස්ක් එකක් ගන්න බයයි. ඇත්තටම මමත් කැම්පස් ගියේ ජොබ් එකක් කරන්න හිතාගෙන. හැබැයි මම ඩිපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරගන්න තැන ඉඳන් මොකද විශ්වවිද්‍යාලය චපුර කැම්පස් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩිපාර්ට්මන්ට් එක ෆැකල්ටි එක මැනේජ්මන්ට්. එතකොට ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩිපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරගන්න තැන ඉඳන් මම ගත්ත රිස්ක් එකක්. ඒ කියන්නේ ගොඩක් අය කිව්වා චපුර මැනේජ්මන්ට් කියන්නේ ඉතින් හොඳම ෆැකල්ටි එකනේ හොඳම මේ එතකොට ඔයයි ඕක තෝරගන්නේ. ඔයාට යන්න පුළුවන් අනිත් එක මම අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාලා ආවේ එහෙම කියලා. ඒ වුණාට මම අර මගේ ඩිසයි එකක් තිබුණනේ තියෙනවනේ අර ඒ හීනේ. ඒ නිසා මම ඒක තෝරගත්තා. ඉතින් මං කියන්නේ අර රැල්ලට යන්න ඕනේ. Tamanට ආසාවක් තියෙනවා නම් ඒ දේ කරන්න ඕන. රිස්ක් එකක් ගන්න, චේන්ජ් එකක් ගන්න කොයි වෙලේවත් බය වෙන්න හොඳ නැහැ. ලංකාවේ තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ? දැන් සමහර කට්ටිය දැන් ගොඩක් ලාට උපාධියක් අරගෙන රස්සාවක් නැතුව ඉන්නවා. ස්ට්‍රයික් කර ඉන්නවා. සමහරට තව කාට හරි ඒ කියන්නේ චෝදනා කරනවා, ගෙදර ඉන්නවා. මොනවද කියන්න තියෙන්නේ අයට? ඉතින් මට කියන්න තියෙන්නේ අපේ ජීවිතේ තමන්ගේ ජීවිතේ තමන් ඒක අපිට කාටවත් බාර දෙන්න බෑ. අපේ වගකීම අපි ගන්න ඕන. ඉතින් අපි දැනගන්න ඕන තියෙන පුංචිම දෙයක්. තියෙන මොකක් හරි පුංචිම දෙයකින් ජොබ් එකක් නැත්තම් බිස්නස් එකක් කරන්න.
තමන්ට තියෙන පුංචිම දෙයකින් අඩුම රෙදි කැලක් තියෙනවා නම් ලේන්සුවක් මහලා පටන් ගන්න පුළුවන්. බය වෙන්න එපා. අනිත් එක ලැජ්ජාව කියන දේ අතහැර ගන්න ඕන. මොකද කෙනෙක්ට අතපාලා ජීවත් වෙන එක ලැජ්ජාවක් වෙනවට වඩා තමන්ගේ පුංචිම හරි දෙයක් කරලා මේ රටට සමාජයට සේවයක් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. දවසට පැය කීයක් වැඩ කරනවද? දවසට සමහර දවස්වල නිදි නෑ ඇත්තටම. වැඩ කරනකොට වැඩ කරනවා. වැඩ කරනකොට වැඩ කරනවා. සමහර දවස්වල නිදාගන්නේ පැය 2යි 3යි. සමහර දවස්වලට වැඩ කරනවා. මොකද කියන්නේ මේ අවස්ථාව ගැන? ගොඩක් ස්තුතියි අපිට මේ අපි වගේ අංකුර ව්‍යවසායකයන්ට මේ වගේ අවස්ථාවක් හදලා දෙන එක. ඇත්තටම මේ වගේ අවස්ථා ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ වගේ ෆැසිලිටිස් දීලා මෙහෙම කරන එකට ගොඩක් ස්තුතියි. දිගටම කරන් යන්න නවත්තන්න එපා. එක ව්‍යවසායකයෙක් හරි අයියා නිසා බිහි වෙනවා නම් ඒක මේ රටට ලොකු දෙයක්.